ඔන්න ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ ටෙක්ගල් YouTube channel එකත් එක්ක. අද අපි පොඩි වෙනස් වැඩක් කරලා බලමු. මොකක්ද කියලා දන්නවද? මොබයිල් ෆෝන්ස් ලෝකයේ ඉහළම තැනක වැජඹෙන සන්නාමයන් දෙකක් වෙන Apple සහ Samsung සමාගම් වලින් රිලීස් කරපු iPhone 16 Pro Max එක සහ Galaxy S25 Ultra phone එකේ කැමරා setup එක වගේම difference එක බලමු. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ඉවර වෙලා ඔයාලගේ වටිනා අදහසුත් මාත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එක පැත්තට. අපි මුලින්ම පිටතින් පේන කැමරා ඩිෆරන්ස් එක බැලුවොත් ට්‍රිපල් කැමරා සෙටප් එකකින් තමයි 16 Pro Max එක ඇවිල්ලා තියෙන්නේ. ඒක පිහිටලා තියෙන්නේ හරියටම ට්‍රයැන්ගල් හැඩ එකට සමානව. S25 Ultra එක ගත්තොත් කැමරාස් 4කින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ විතරක්ම නෙමෙයි කැමරාස් 4 සිරස් අතට එක සමානව තමයි පිහිටලා තියෙන්නේ. මේක තමයි මේ ෆෝන්ස් දෙක අතට ගත්තු ගමන් ඕනම කෙනෙක්ට පේන ප්‍රධාන ඩිෆරන්ස් එක. හරි, අපි දැන් යමු කැමරා සෙටප් එක පැත්තට. S25 Ultra phone එකේ කැමරා setup එක ගත්තොත් මෙගාපික්සල් 200ක main cam එක, මෙගාපික්සල් 10ක telephoto lens එක, ඒකට 3x optical zoom එක ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි මෙගාපික්සල් 50ක periscope telephoto lens එක, මේකට 5x optical zoom එක ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි මෙගාපික්සල් 50ක ultra wide lens එකක් ඇවිල්ලා තියෙනවා. මෙගාපික්සල් 200ක cam එක ගත්තාම daylight වගේම night shot photos වලටත් low noise look එකක් දෙනවා. 3x telephoto lens එක portrait photos වලට natural compression එකක් දෙනවා. මෙගාපික්සල් 50ක periscope lens එක තමයි zooming king වෙන්නේ. ඒ වගේම මෙගාපික්සල් 50ක ultra wide lens එකෙන් landscape photos superiorටම capture කරන්න පුළුවන්. සරලවම S25 Ultra එකේ cameras ගත්තොත් zoom, details, ultra wide, stability හැම එකම තියෙන 2025 release වුණ photography powerhouse එකක් වගේ කියලා කියන්න පුළුවන්. iPhone 16 Pro Max එකේ කැමරා setup එක ගත්තොත් main highlight වෙන්නේ megapixel 48ක main wide lens එක. ඒකෙන් realistic natural colors එක්ක photo capture කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම megapixel 12ක 5x periscope telephoto lens එක ගැන බැලුවොත් auto focus සහ 3D sensor shift OIS නිසා zoom shots හොඳ stable look එකක් ගන්නවා. megapixel 48ක ultra wide lens එක ගත්තොත් wide 13mm field of view එකෙන් landscape වගේම group photos capture කරන්න පුළුවන්. portrait photos වල background blur accuracy එකත් night focusing speed එකත් next level වෙනවා. S25 Ultra phone එකේ videography ගැන කතා කරොත් නම් next level. 8K 24 30 fps recording එක super quality එකක් ගන්නවා. 4K 30 60 120 fps වගේම 1080p 240 fps super smooth. slow motion සහ HDR10 plus නිසා colors, highlights, shadows හැමදේම cinematic look එකක් ගන්නවා. Gyro EIS stabilization එක හරහා vlogs, travel videos කිසිම shaky feeling එකක් නැතුව ගන්න පුළුවන්. Pro video mode එකේ shutter, ISO වගේ advanced control දීලා creators ලට insane video ගන්න පුළුවන්. Videography side එකෙන් නම් S25 Ultra එක තනිකරම all rounder කෙනෙක්. 16 Pro Max එකේ videography side එකත් මීට දෙවනි නැහැ. 4K recording 120 fps වෙනකම් වගේම 1080p 240 fps වෙනකම් ලබා ගන්න පුළුවන්. slow motion feature එකෙන් cinematic shots සහ motion captures කිසිම ප්‍රශ්නයක් නැතුව ලබා ගන්න පුළුවන්. Dolby Vision HDR නිසා colors, contrast, highlights සහ shadows cinematic grade depth එකේ ProRes support එක professional editing workflow එකකට හොඳටම ගැලපෙනවා. ඒ වගේම 3D spatial video වල stereo sound recording තියෙන නිසා
vlogs, music videos, travel shot හැම එකක්ම immersive වගේම clean audio visual experience එකක් ලබා දෙනවා. ඒ වගේම තමයි responsive camera app සහ full manual controls. ඒ කියන්නේ promote සමග creators ලට creative film experience එකක් ගන්න පුළුවන්. videography පැත්තෙන් නම් මේ 16 Pro Max එක travel users ලට TikTok වගේම content creators ලට mini film එකක් වුණත් create කරන්න පුළුවන් තරම් advanced කියලා කියන්න පුළුවන්. ඔන්න අපි roughly phones දෙකේම camera setup ගැන කතා කරා. ඉතින් මේ දේවල් එක්ක ඔයාලට මොකද හිතෙන්නේ? අනිවාර්යෙන්ම ඔයාලගේ අදහසුත් පහලින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම මට මේ වීඩියෝ එකේදී මගේ හැරුණු මොන හරි වැදගත් points තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒවත් පහලින් mention කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.